මේ නිකන් බොරු බේගල් අදින්න නැතුව හරියට හොයලා බලලා වචන පාවිච්චි කරන්න කියන එක මේ සභාවේදී කියන්න ඕන. මේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව ගෙදරින් යවනවා කිව්වා, හෙට යන්න කිව්වා, අද යන්න කිව්වා, ගියේ නෑනේ. උසාවි යන්න ගියා, උසාවි යනවා කිව්වා, ගියේ නෑනේ. ගියෙත් නෑ, යවා ගන්නත් බැරි වුණා. වැඩ කරන්න පළාත් පාලන ඡන්දෙට ඡන්දෙ දෙන්නලු. වැඩ කරන්න තමයි ජනාධිපතිතුමෙක් පත් කරේ. වැඩ කරන්න තමයි ආණ්ඩුවක් පත් කරේ 159ක් දුන්නේ. වැඩ කරලා පෙන්නන්න දැන්. පළාත් පාලන ආයතනයේ ඡන්දෙ දීලා, පළාත් පාලන ආයතනයේ බලයත් ඉල්ලලා, ඉතින් ඕක බලය ඉල්ල හැම ආණ්ඩුවක්ම බලය ඉල්ල හිටියා. පළවෙනි එකෙන් ජනාධිපතිකමට බලය ඉල්ලනවා, ඊළඟට පාර්ලිමේන්තුවට බලය ඉල්ලනවා, ඊළඟට පළාත් සභාවට බලය ඉල්ලනවා, ඊළඟට ප්‍රාදේශ සභාවටත් බලය ඉල්ලනවා. ඕක තමයි ගිය ආණ්ඩුත් කරේ. ගිය ආණ්ඩුත් ඕවට බලය ඉල්ල හිටියා. ඊට පස්සේ අවුරුදු 5 යනවා, ආය ජනාධිපතිවරණයක් එනවා, ආය ජනාධිපතිවරණෙදි මාරු වෙනවා. ඕක තමයි අපේ රටේ දේශපාලනෙත් උනේ. අන්තිමේට ගහපු බෙරේකුත් නැති වෙයි, ආණ්ඩුවේ බෙරේ පළුවකුත් නැහැ. ආණ්ඩුවක් වුණාම ටිකක් උණුනුවේ වැඩ කරොත්, උණුනුවේ වැඩ පෙන්නුවොත් ටිකක් ආණ්ඩුව ගැන ජනප්‍රියතාවයක් තියෙයි. දැන් සමහර අය ඕගොල්ලෝ හිතාගෙන ඉන්න පුළුවන් මේ පළාත් පාලන ආයතනයේ 100% මේ පළාත් පාලන ආයතනයේ 100% දිනන්නේ කොහොමද ඕගොල්ලෝ? පිළිගන්න ඕගොල්ලෝ ජනාධිපති වෙලා එල්පීටි දවස් 32යි. අනුර කුමාර ජනාධිපතිතුමා ජනාධිපති වෙලා දවස් 32යි. එල්පීටි ඡන්දේ දවස් 32කට පස්සේ තිබ්බ ඡන්දේ මොකද උනේ? විපක්ෂයට 15යි, මාලිමාවට 15යි. දවස් 32යි ජනාධිපති වෙලා දවස් 32කට පස්සේ තිබ්බ ඡන්දේ මාලිමාවට 15යි, විපක්ෂයට 15යි. ඔබ බලාපොරොත්තු නැත් අතරීම මතක තබා ගන්න. හරිද? ඒ උගුලේ අපි වැටෙන්නේ නැහැ. ඒවා උගුල්. ඔබ ඕගොල්ලෝ මහත්තරු පාලනය කරපු රට හොඳයි මේක. අපි පාලනය කරපු රට නෙමෙයි. ඔයගොල්ලෝ පාලනය කරපු රට. ඔයගොල්ලෝ බරපතල වැරදි කරලා, බරපතල විනාශයන් කරලා ඇති කරපු ආර්ථිකය යලි ස්ථාවර භාවයට අත්පත් කර ගැනීමේදී අපේ වගකීම තමයි කුඩා ප්‍රමාණිකවත් වරදා ගැනීමක් නොකර ගැනීම. මේ ව්‍යාපෘති අකුල් හෙලීමෙන් ඔබ දේශපාලනය කරන්න හිතනවා නම් ඔබගේ දේශපාලනය දිනපතා වළංගු වෙනවා. ඔබට තියෙන අන් කවරක්වත් නෙවෙයි. මේක තමයි තියෙන පාර. මේක තමයි තියෙන ගමන් මාවත. මේ ගමන් මාවත සඳහා දිරිදීම සහ ඒ අරා දේශපාලනය තමයි ඔබට ඉතිරි වී තිබෙන පාර. අද කියන්නේ වෙන පාරක් නෑ, මතක තබා ගන්න. මීට වඩා හොඳ දෙයක් මට කියන්න. මීට වඩා යහපත් දෙයක් මට කියන්න. මීට වඩා වෙනස් විතු දෙයක් මට කියන්න. ඔබට නෑ. ඔබට ඉතුරු වී තිබෙන එකම දේශපාලනය මේට ආශිර්වාද කිරීම සහ මේට අනුගත වීම පමණයි. වෙන මොකද ඉතුරු වෙන්නේ? උදේට කෑ ගන්න පුළුවන් ටීවී කට් එකට. ඔහොකෙන් මුකුත් වෙන්නේ නෑ. මාධ්‍ය අපේ රටේ දේශපාලනය කරපු කාලේ ඉවරයි. අපේ රටේ මාධ්‍ය නම් දේශපාලනය කරේ. මම මේ රටේ ජනාධිපති වෙන්නේ නෑ. මේ පාර්ලිමේන්තු 159ක් ඉන්නේ නෑ. මාධ්‍ය මුළු දේශපාලනය 2019 අවසන් වුණු බව මතක තියාගන්න. 2019 දී මාධ්‍ය සතුව තිබුණු සමස්ත දේශපාලන බලය අවලංගු වුණා. එයි මාධ්‍ය විසින් මාධ්‍යවල තියෙන බලංගුතාවයද නැති කරගෙන දේශපාලන න්‍යාය පත්‍රයකට ආවා. නැත්තම් අයි වඩම්මයිද? ආයෙ පුළුවන් ද දේශපාලන නායකයෝ හදන්න ඊනාදිකවලට? කරන්න බෑ. ඒ නිසා තවදුරටත් ඔයගොල්ලෝ හිතනවා නම් මාධ්‍ය මත යැපෙන මාධ්‍ය වලින් ගොඩනැගෙන එක තමයි දේශපාලන ව්‍යාපාර. නෑ. ඒක දැන් පැරණි යුගය. අද තියෙන්නේ ජනතාවත් එක්ක කෙරෙන සංවාදය. නිරන්තරයෙන් ජනතාව මූණට මූණ මුණ ගැසීම. අපි දේශපාලන ව්‍යාපාරයක් ලෙස හැම වෙලාවම ජනතාවත් එක්ක සංවාදයෙන් යෙදෙන ජනතාව මුණ ගැසෙන දේශපාලන ව්‍යාපාරය. එතන තමයි අනාගත දේශපාලනය. මම කියන්නේ දැන් මේ අයවැය කරන කාලෙත් අපි කිව්වා නේද? අපේ മന്ത്രിවරු ඔක්කොම එන්න එපා. මොකද මේගොල්ලෝ මොකක් හරි ඡන්දයක් කිලොත් වැඩිම ඉන්නේ 56යි. 60ක් આવොත් ඇති කිව්වා. අපි දෙකට ඔව් 60 වඩා එන්න ඕනේ කිව්වා. 60යි තියාගත්ත අනිත් ඔක්කොම ගම්වලට යන්න කිව්වා. දේශපාලනේ තියෙන එතන. තවදුරටත් මේ මීඩියා ජිමික් අවසන් අපේ රටේ දේශපාලනේ. ඒ නිසා උදේ කරන ගෝරනාඩුව වාසි නෙවෙයි අවාසි. හැබැයි Tamanට ස්වයං වින්දනයක් ලැබෙන්න පුළුවන් නේද? ස්වයං තෘප්තියක් ලැබෙන්න පුළුවන්. ස්වයං තෘප්තියක් ලැබෙන්න පුළුවන්. රෑ හතේ ප්‍රවෘත්ති බලනකොට මූණ තියෙනවා. Tamanට විතරයි.
සමහරට ගෙදර අයටත් එපා වෙලා ඇති. කියනවා ආපුවාම. හරිද? මම දන්නවා සමහර කියනවා අපෝ ගෙදර අයත් අහන්නේ නැති මොනවද මේ කියන්නේ කියලා. මතක තියාගන්න මේ දේශපාලන යුගය ඉවර මේ ඒ දේශපාලන යුගය තාමත් අපේ රටේ යථාර්ථය නම් අපි බලයට එන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න. මුළු පරිවර්තනය සිද්ධ වෙලා තියෙන්නේ. ඒ පරිවර්තනයට තමුන්නාන්සලා එන්නේ නැතුව අර පැරණි දේශපාලනයම පැරණි මාවතම පැරණි කතාවම නම් තමුන්නාන්සලා තියෙන්නේ. මා ඒ වෙලාවේ ලේඛන ඉදිරිපත් නේද එදා ආරක්ෂක අමාත්‍යාංශ කතාවේ තිබ්බ තමුන්නාන්සලා දේශපාලනේ පොසිල කවදා හරි නේද දේශපාලන ඉතිහාසඥයෝ හොයන්න පුළුවන් දේශපාලන පොසිල වගේක් හිටිය කියලා 2025 පාර්ලිමේන්තුවේ. ඔච්චරයි. වෙනස් වෙන්න අපි කිසි කෙනෙක් එක්ක පෞද්ගලික තරහක් නැහැ. ඒ ඔක්කොම දන්න අය, කතා බහ කරන අය, මුණ ගැහුණු අය, එකට දේශපාලන විවිධ අවස්ථාවල කරපු අය. හැබැයි අපි කියන්නේ අවස්ථාවක් කියලා තියෙන රටට. මේ රට නැවත නැගිටින්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. එහෙම අවස්ථා එන්නේ මම කියන්නේ මේක අවසන් අවස්ථාව කියන. හැබැයි මිනිස්සුන්ට රටට අවස්ථාවක් එනවා. අපේ ඉතිහාසයේ අවස්ථා මඟ හැරපු මිනිස්සු. හැබැයි මේ වැඩේ කවුරු හරි කරන්න ඕනේ නැද්ද මේ රටේ? අපි ආවේ ඒක තමයි සිස්ටම් චේන්ජ් කියන්නේ හොඳේ. අපි ආවේ මේ තියෙන එක මේ විදියටම කරගෙන යන්න නම් අපිට හරි ලේසියි. හැබැයි අපි ආවේ මේ තියෙන එක රටට ජනතාවටත් සුබදායි ලෙස පරිවර්තනය කිරීම සඳහා තමයි අපි ආවේ. ඒක තමයි මේ කරමින් ඉන්නේ. අපි කිව්ව හැමදාමත් මේ රටේ අල්ලස මේ රටේ අපේ රටේ අල්ලස රාජ්‍ය සේව අකර්මණ්‍ය කරනවා. මේ අල්ලස විසින් අපේ ආර්ථික වර්ධනයට බාධා කරනවා. අල්ලස විසින් ඒ වෙලාවේ කළ යුතු ව්‍යාපෘති ආපහු යනවා. අල්ලස විසින් නොකළ යුතු ව්‍යාපෘති සිද්ධ වෙනවා. අල්ලස කියන්නේ ආර්ථික අපරාධයක්. සිදුවිය යුතු දේ සිදු වෙන්නේ නැහැ. අවශ්‍ය දේ වෙන්නේ නැහැ. අනවශ්‍ය දේ සිද්ධ වෙනවා. අවශ්‍ය වෙලාවෙදි වෙන්නේ නැහැ. පහුවෙලා සිද්ධ වෙනවා. අල්ලස කියන ආර්ථික අපරාධයක්. එනිසා අල්ලස පිළිබඳව අපි දැඩි තීන්දුව ගන්නවා.